වෙල්කම් බැක් කියලා පිළිගන්නවා මගේ knowledge evolution YouTube channel එකට guys. ඔන්න guys අපි දැන් අද අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න යන්නේ guys. හරිද? දැන් මේක business එකත් එක්කම යන වීඩියෝ එකක්. හරිද? දැන් ඕගොල්ලන්ට පුළුවන් දැන් මම ඩිසයිඩ් කරලා තියෙනවා guys අමුතුම විදියට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. දැන් මේ මම පාවිච්චි කරන මේ shop එකේම අපි ඇඳුම් සෙල් කර තිබුණා. අපි පිටින් ඇඳුම් ගෙනත් තිබුණා. ඒ වගේම දැන් අපි බලන්නේ දැන් මේක ඇඳුම් මහන්න. හරිද? දැන් මමත් හරියට මහන්න දන්නේ නැහැ. ඒ වුණාට මගේ අයිඩියා එක තියෙනවා මට පුළුවන් කියලා මම හිතනවා guys. හරිද? ඒ වගේම මට කීප දෙනෙක්ම මට හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ මැහුම් සම්බන්ධව ඉන්න කට්ටිය. ඒ කියන්නේ මහන්න පුළුවන් ඇන්ටිලා, මහන්න පුළුවන් අක්කලා, මහන්න පුළුවන් අංකල්ලා ඒ වගේ අර ගොඩක් කට්ටිය ඉන්නවා guys. හරිද? ඒ නිසා මම බැලුවේ දැන් මේක ප්‍රොජෙක්ට් එක. දැන් අපිට හිතුවොත් එහෙම guys මේ ප්‍රොජෙක්ට් එකක් කරන්න හරිම අමාරුයි. සෑහෙන කොස්ට් එකක් යන්නේ. හරිද? ඒ නිසා තමයි මම අනිවාර්යයෙන්ම ජොබ් එකකට යන්නේ. ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම guys ජොබ් එකකට යන්න ඕන මොනා කරන්නත්. හරිද? ඔයගොල්ලෝ ස්ටාර් ස්ටෑන්ඩඩ් වෙනකන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ජොබ් එකකට යන්න ඕන guys. අපි දැන් ටික ටික බලමු මොකද්ද අපි කොහොමද මේක ෂොප් එක කරන්නේ කරගෙන යන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට අපි මේ වීඩියෝ වලින් අපේ මගේ ඉස්සරහ වීඩියෝස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් guys. ඒ වගේම තව අපිට කොහෙවත් යන්න හම්බුනේ නැහැ. මගේ අලුත් කැමරාව ගත්තට පස්සේ කොහෙවත් යන්න හම්බුනේ නැහැ. අපි ඒ වගේම අපි ඉස්සරහට හොඳ වීඩියෝස් ටිකක් අපි බලමු guys. එහෙනම් මේ වීඩියෝස් ටික බලාගෙන ඉන්න මොකද කියලා. හරිද? පුළුවන්කම තියෙනවා guys මේ වගේ shop එකක් කරන්න. හරිද? දැන් අපි මේ වගේ shop එකක් කරගෙන යනකොට guys අපිට විශේෂ දේවල් තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතන අපේ brand එකේ මම selected sticker එකක් අලවලා තියෙන්නේ. එතන අපිට පුළුවන් මෙතන හරහා ස්කෑන් කරලා පේ කරන්න. ඒ කියන්නේ සියලුම payments ඔයගොල්ලන්ට පුළුවන් ස්කෑන් කරලා පේ කරන්න. ඒ කියන්නේ අපිට කෑෂ් හැම වෙලෙම සල්ලි මුදල් අරගෙන යන්න උවමනාවක් නැහැ. හරිද? ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් ඔයාට පුළුවන් කැමති network එකක් භාවිතා කරන්න. ඒ කියන්නේ ඔයාට government pay accept කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Ethereum වලින් හරි. Okay guys. දැන් මම මේකට දාලා තියෙන්නේ මේ ඇත්තට ලෑල්ලක්. හරිද? ලෑල්ලක් කියන්නේ මේ දොරක් තියෙන්නේ දැන් මෙතන නේ. දැන් අපේ පරණ දොරක්. ඒ දොරට තමයි මම මේසයක් කරලා තියෙන්නේ. හරිද? දැන් අපි මේක මේ විදිහට හදලා ඉවරයි. right? දැන් මේක මේ විදිහට අපිට රෙදි කපන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මෙතන දිග විදියට ඕන විදියකට අපිට රෙදි ටික කපා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වගේම අපිට තව ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට ගමු. දැන් අපි බලමු කොහොමද තත්ත්වය කියලා.